ඉදිරිපෑ 24ට දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 ජූනි මාස 17 වන දින පස්වරු 2ට නිකුත් කරන ලදී. වැසි තත්ත්වය පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. සුළං නිරිත දිශාවෙන් හමායේ. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35ත් 45ත් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකිය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකිය. මුහුදේ ස්වභාවය පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.